හෙලෝ කෝමඳ මගේ රත්තරන් යාළුවේ ඉතින් අද අපි කතා කරන්න යන්නේ සම්භාවිතාව ගැන ඉන්ට්‍රොඩක්ෂන් ටු probability මොකද්ද මේ probability එකක් කියන්නේ සම්භාවිතාවක් කියන්නේ මොකද්ද සම්භාවිතාවක් කියලා කියනවා අනාගතයේදී යම් දෙයක් සිදුවෙන්න තියෙන ඉඩකඩ අපිට කියන්න බෑනේ මොකද්ද වෙන්න පුළුවන් කියලා හැබැයි ඒ ඉඩකඩ වෙන්න පුළුවන් සීමාවක් ඇතුලේ ඒ වෙන්න පුළුවන් දෙය අපි හිතමු දැන් ආසියක් උඩ දානවා කියලා වගේ එකක්. ආසියක් උඩ දැම්මට පස්සේ ආසිය හෙඩ් වැටීමේ සම්භාවිතාවය භාගයක් වගේ ඒ කියන්නේ උඩ හෙඩ් වැටෙන්නත් පුළුවන් නොවැටෙන්නත් පුළුවන්. අන්න ඒක තමයි සම්භාවිතාව. Probability enables us to make guesses on matters where full facts are not known or there is uncertainty about the outcome. It's a numerical measure between 0 and 1 that describes the likelihood that an event will occur. සම්භාවිතාවක් කියලා කියනවා අනාගතයේ සිදුවිය හැකි යම් සිදුවීමක් සම්බන්ධයෙන් අපිට පූර්ණ කරුණ නොමැති විට හෝ අවිනිශ්චිතතාවයක් පවතින විට එම සිදුවීම වීමට ඇති ඉඩකඩ ගණිතමය වශයෙන් බිඳුවත් එකත් අතර අගයකින් මැන දක්වීමක් කියලා. උදාහරණ මොනවද? It's a real life example weather forecasting. කාලගුණ අනාවැකි. දැන් නම් දීවල හරියට කියනවා. හරියට කියන්නේ බොහෝ දුරට හරි තත්ත්වයක් තියෙනවා. නැත්නම් ඉස්සර නම් පයින්නවා ගුවත් පායනවා, පායන ගුව පායනවා. ඒක තමයි තත්ත්වය. හරි. කාලගුණය කියන්නේත් සම්භාවිතාව. කාලගුණ අනාවැකි. There is a 70% chances of rain today. අද වැස්සට 70% ඉඩකඩක් පවතී. ඒක තමයි සම්භාවිතාව. ස්පෝර්ට් එකක් ගත්තොත් tossing a coin at the start of a cricket match to decide who bat first. ආසියක් උඩ දාලා හෙඩ් වැටෙන් වුණොත් ක්‍රිකට් තරගයකේ කාසියක් උඩ දැමීමේදී හරි අඩක් සම්භාවිතාවක් දෙපිලටම නැගෙනවා. කාසියක් උඩ දැම්මට පස්සේ ඉල්ලනගෙන හෙඩ් නම් ඉල්ලුවේ වැටුණොත් එයාට ඉල්ලන්න පුළුවන් කවුද බැට් කරන්නේ අපිද නැත්නම් ඒගොල්ලෝද කියලා. නැත්නම් බැට් බෝල් දෙකම එක දෙකෙන් එක. තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර IT and business. ඕකෙත් තියෙනවා සර්වර් එකක් බිඳ වැටීමට ඇති ඉඩකඩ හෝ පාරිභෝගිකයෙකු භාණ්ඩ මිලදී ගැනීමට ඇති ඉඩකඩ ගණනය කිරීමේදී ඕවා සම්භාවිතාව භාවිතා වෙනවා. බේසික් ටර්මිනොලොජි මූලික සංකල්ප. එක්ස්පෙරිමන්ට්. මොකද එක්ස්පෙරිමන්ට් එකක් කියලා කියන්නේ? Any operation or process that result in two or more outcome is called an experiment. ප්‍රතිඵල දෙකක් හෝ ඊට වැඩි ගණනක් ලබා දෙන ඕනෑම ක්‍රියාවලියක් පරීක්ෂණයක් ලෙස හැඳින්වෙනවා. පරීක්ෂණයක ප්‍රතිඵල දෙකකට වඩා වැඩි නම් එහි සත්‍යතාව නිර්වද්‍යයි. කොහොමද ඔප්පු කරන්නේ? පරීක්ෂණයත් ඔප්පු කරනවා. පරීක්ෂණය කියලා කියන එකත් මම දැන් ඔප්පු කරනවා. කොහොමද? ඔයාට කියනවා ඉරක් අඳින්න කියලා. දන්නකෝ ඕම් ඉරක් අඳින්න තියෙනවා. ඔයා කියනවා මෙන්න මෙතන ලක්ෂයයි මෙතන ලක්ෂයයි. මෙතන ලක්ෂයයි විතරක් ගත්තොත් ලක්ෂ දෙකක් විතරක් තියලා ඉරක් අඳිනවා කියනවට වඩා ලක්ෂ 3-4ක් තිබ්බොත් අපිට ඉර කෙලින් අඳීමේ සම්භාවිතාව වැඩි නේද? කියන්නේ නිර්වද්‍යතාවය වැඩි. අන්න ඒකට තමයි අපි
මේ එක්ස්පෙරිමන්ට් ප්‍රතිඵල දෙකක් හෝ වැඩි ගණනක් ලබා දෙන ඕනෑම ක්‍රියාවලියක් පරීක්ෂණයක් කියලා හඳුන්වනවා. පරීක්ෂණවල ඊට පස්සේ තියෙනවා රැන්ඩම් එක්ස්පෙරිමන්ට් සසම්භාවී පරීක්ෂණය. මොකක්ද මේ සසම්භාවී පරීක්ෂණයක් කියලා කියන්නේ? Any well defined process of observing a given chance phenomenon the series of trials where each trial leads to single outcome but the exact outcome cannot be provided beforehand. සිදුවිය හැකි සියලුම ප්‍රතිඵල කලින් දැන සිටිය. නිශ්චිතව ලැබෙන ප්‍රතිඵලය කුමක්දයි පරීක්ෂණය අවසන් වනතුරු කිව නොහැකි පරීක්ෂණ සසම්භාවී පරීක්ෂණ කියලා හදනවා. උදාහරණයක් ලෙස ධාතු කැටයක් පෙරලීම. මේ හිතන්නකෝ ධාතු කැටයක් පෙරලනවා. ධාතු කැටේ මොනවද තියෙන අවුට්කම් කියන්නේ ප්‍රතිඵල මොනවද? 1 2 පැති 6ක් තියෙනවා. පැති 6ට 1 2 3 4 5 6 කියලා තියෙනවා. නේ? ඒ පැති 6න් ඉලක්කම් 6න් අපිට කියන්න පුළුවන් දැන් අපි ධාතු කැටයක් දැම්මට පස්සේ මෙන්න මේ ඉලක්කම තමයි වැටෙන්නේ කියලා. හරියටම කියන්න බෑ. නිශ්චිතව ලැබෙන ප්‍රතිඵලය කුමක්දයි පරීක්ෂණය අවසන් වනතුරු කියන්න බෑ. දාලා ධාතු කැටයක් දැම්මට පස්සේ 1 වැටෙන්න පුළුවන් 2 වැටෙන්න පුළුවන් 5 වැටෙන්න පුළුවන්. හැබැයි වැටුණට පස්සේ ලැබෙන තියෙනමනේ ඉලක්කම. අන්න ඒවට තමයි සසම්භාවී පරීක්ෂණ කියන්නේ. පරීක්ෂණය අවසන් වනතුරුම මේ පරීක්ෂණයේ මොකක්ද කියලා කියන්න බෑ. හරි. ප්‍රතිඵල කලින් දැන මොනවද? ප්‍රතිඵල මොනවද කියලා. 1 2 3 4 5 6 ධාතු කැටේ ගන්න. කාසියක් ගන්නකො. කාසියක් ගත්ත. කාසිය උඩ දැම්මට පස්සේ එක්ක හෙඩ් වැටෙන්න පුළුවන් නැත්නම් ටේල් වැටෙන්න පුළුවන්. හැබැයි කාසිය වැටෙනකන් අපි දන්නේ මොකද්ද වැටෙන්නේ කියලා. ඒකට අපි කියනවා මොනවද? සසම්භාවී පරීක්ෂණ random experiment කියලා. ඊට පස්සේ sample space නියදී අවකාශය. The set of all possible outcome of random experiment it is denoted as S. සසම්භාවී පරීක්ෂණයකින් ලැබිය හැකි සියලුම ප්‍රතිඵල අඩංගු කුලකය කියනවා අපි නියදි අවකාශයක් කියලා. The set of all possible outcome. සියලුම ප්‍රතිඵල අඩංගු කුලකයට අපි කියනවා මොකද්ද? නියදි අවකාශය කියලා. ඒ නියදි අවකාශය සංකේතවත් කරනවා S අකුරෙන්. නේද? S සසම්භාවී පරීක්ෂණයේ ලැබිය හැකි සියලු ප්‍රතිඵල අඩංගු කුලකය නියදි අවකාශයයි. Throw a die once 1 2 3 4 S 1 2 3 4 සමානයි 1 2 3 4 5යි. සියලුම මේ ප්‍රතිඵලවල කුලකයක් විදිහට ගත්තොත් ඒක අපි කියනවා නියදි අවකාශය කියලා. සසම්භාවී පරීක්ෂණයකදී. සසම්භාවී කිව්වේ මොකද්ද? ප්‍රතිඵල දැන සිටියත් නිශ්චිතවම ලැබෙන ප්‍රතිඵලය කුමක්ද? හරියටම පරීක්ෂණය අවසන් වනතුරු කිව නොහැකි පරීක්ෂණ අපි කියුවා සසම්භාවී පරීක්ෂණයක් කියලා. අන්නේ පරීක්ෂණවල ලැබිය හැකි සියලුම ප්‍රතිඵල අඩංගු කුලකය අපි කියනවා නියදි අවකාශය කියලා. Event සිද්ධිය. Any subset of the sample space S is called an event. An event is a set of possible outcome. නියදි අවකාශයේ ඕනෑම උපකුලකයක් සිද්ධියක් කියලා හඳුන්වනවා. උදාහරණයක් විදියට throw a die once. මේ මොකද්ද?
හිතන්නකෝ ධාතුකරයක් පෙරලනවා. ධාතුකරය පෙරළුවට පස්සේ මම කියනවා මෙන්න මේ දෙක කියන එක තමයි වැටුනේ. පළවෙනි පාර දෙක. අන්න ඒකට අපි දෙක කියන එක ගත්තොත් අන්න ඒක ඉවෙන්ට් එකක් වෙනවා. මෙන්න මේ මොකේද ඩයි ධාතුකරය පෙරලීමේ සම්භාවිතාවේ සිද්ධිය ඉවෙන්ට් එකක් වෙනවා දෙක කියන ඉලක්කම. ඇයි කියන්නේ මොකද? Any subset of the sample space S is called an event. නියුද අවකාශ ඕනෑම උපකුලකයක් සබ්සෙට් එකක් අපි කියනවා සිද්ධියක් කියලා. සබ්සෙට් එකක් කියන්නේ අඩංගු අවයවයක්. කුලකයක අඩංගු අවයව සියල්ල නේද? සිද්ධියක් කියලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒකින් තෝරාගත් කිහිපයක් ගත්තත් ඒක සිද්ධියක් වෙනවා. වැදගත් දේ තමයි හිස් කුලකයේද සබ්සෙට් එකක් වෙනවා. empty set. මේ මංගුවේ getting a event number when roll a die සමානයි e සමානයි 1 2 4 6 කියන ඉලක්කම් වැටලා තියෙනවා. ඕවා එකපාර වැටිලා දැන් නැහැ. ඒවා පරීක්ෂණ කිහිපයක්ම ලැබෙන ප්‍රතිඵල තමයි මේ අරන් තියෙන්නේ. type of event සිද්ධි වර්ග. elementary event මූලික සිද්ධිය. A simple or elementary event is a single possible outcome of an experiment that cannot be further subdivided. තවදුරටත් බෙදිය නොහැකි එකම එක ප්‍රතිඵලයක් පමණක් ඇති සිද්ධියකි. උදාහරණයකද ධාතු කැටයක් පෙරලීමේදී 6 ලැබෙන සිද්ධිය. එකක් ලැබුණොත් ඒක අපි කියනවා කියන්නේ පළවෙනි පාර දානවා. හරිද? ධාතු කැටය ඕනේ නැහැ. කාසියක් ගන්නකො. කාසියක් උඩ දාන්න. කාසියක් උඩ දාලා බිම් වැටුණට පස්සේ ඒක තියෙනවා හෙඩ් එක. හරි. හෙඩ් එක තියෙන්නේ හෙඩ් එක වැටලා තිබ්බොත් අන්න ඒක හෙඩ් එක එලිමෙන්ටරි ඉවෙන්ට් එක. මූලික සිද්ධියක්. ඇයි මේ මූලික සිද්ධියක් වෙන්නේ? ඒක තව දුරටත් බෙදිය නැහැ. බෙදිය නැහැ කියන්නේ අපි කාසියක් දාන්නේ එක කාසියක් උඩ දාන්නේ එක සැරේ. හෙඩ් සහ ටේල් කියන දෙකම ලැබෙන්න බෑ. එකෙන් ලැබෙන්න පුළුවන් එක ප්‍රතිඵලය. නේද? ඒ එක ප්‍රතිඵලය තමයි එලිමෙන්ටරි ඉවෙන්ට් මූලික සිද්ධියක් කියලා කියන්නේ. පැහැදිලි? පැහැදිලි. compound event සංයුක්ත සිද්ධිය. when two or more events occur in connection with each other, it is an aggregate of simple events. මූලික සිද්ධි කිහිපයක් එකතුවකින් සෑදිය හැකි සෑදෙන සිද්ධියක්. ඒ කියන්නේ ප්‍රධාන මඟුව කාසිය උඩ දාන එක හිතන්නකෝ. මං කලින් ගත්ත එක කාසිය උඩ දැම්ම එක සැරයක්. ඒ කාසිය උඩ දැම්මට පස්සේ එක සැරයක් උඩ දැම්මට පස්සේ ඒක හෙඩ් කියලා වැටුණා කියලා හිතන්නකෝ. හරි. දැන් මං දෙසරයක් තුන් සැරයක් දානවා. තුන් සැරයක් කාසිය උඩ දානවා. හරි. කාසි දෙකක් උඩ දානවා. අපි හිතමු කාසි තුනක් උඩ දාන්න කියලා එක සැරේට. හරි. එතකොට තුන් දෙනෙක් කාසි තුනක් උඩ දානවා. ඒ කාසි තුනෙන් අඩුම තරමේ එකක් හරි හෙඩ් වැටෙන්න පුළුවන් සම්භාවිතාවට අපි කියනවා සංයුක්ත සිද්ධියක් කියලා. කම්පවුන්ඩ් ඉවෙන්ට්. මූලික සිද්ධි කිහිපයක එකතුවකින් සෑදෙන සිද්ධියක් නේ. කාසි දෙකක් උඩ දැමීමේදී අඩුතරමේ එක් හිසක් හෝ ලැබීම. පැහැදිලිද? කම්පවුන්ඩ් ඉවෙන්ට්. mutually exclusive event. අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර. දැන් මේක කිව්වේ මොකද්ද? සංයුක්තය කියලානේ. මූලික සිද්ධි කිහිපයක එකතුවකින් සෑදෙන. mutually exclusive event එකෙන් වෙන්නේ එක් සිද්ධියක් සිදුවීම මගින් අනෙක් සිද්ධියේ සිදුවීම වළක්වනවා. ඒ කියන්නේ එකක් වුණොත් ආයේ ඒක වෙන්න ඒ කියන්නේ ඊළඟ පාර ඒක නැහැ. සිද්ධ දැන් හිතන්නකො කාසියක් උඩ දැම්මට පස්සේ ඔක තේල් වැටෙන්න පුළුවන් නැත්තම් හෙඩ් වැටෙන්න පුළුවන්. ওই දෙකම එකපාර වෙන්න බෑනේ. ඒ කියන්නේ
එක් සිද්ධියක් සිදුවීම මගින් අනෙක් සිදුවීම වළක්වනවා. දැන් හෙඩ් වැටුනට පස්සේ ආයි ටේල් වැටෙන්න ඉඩක් නැහැ ඌට. අන්න ඒ වගේ සිද්ධිය වලට අපි කියනවා mutually exclusive event. අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි. Two events are mutually exclusive if the occurrence of one event prevents the occurrence of the other. They cannot occur simultaneously. Definition of probability. සම්භාවිතාව අර්ථ දැක්වීම. මොකක්ද මේ සම්භාවිතාව කියලා කියන්නේ? The probability of classical definition සම්භාව්‍ය අර්ථකථන. A-level මට්ටමින් ගත්තොත් the probability of an event A donated by PA is defined as the ratio of favorable outcome to total possible outcome. මොකද කියන්නේ? සම්භාව්‍ය අර්ථකථනයට අනුව සිද්ධියක් සිදුවීමේ සම්භාවිතාව කියලා කියන්නේ එම සිද්ධියට අනුකූල ප්‍රතිඵල ගණන මුළු ප්‍රතිඵල ගණනෙන් බෙදීම. හිතන්නකෝ මෙහෙම දෙයක්. ධාතු කැටයක් තියෙනවා. හරි. ධාතු කැටේ මම එක සැරයක් උඩ දානවා. එක සැරයක් උඩ දාන්න රෝල් කරනවා. රෝල් කරාට පස්සේ රෝල් වෙලා ගිහිල්ලා ඔන්න 6 කියන ඉලක්කම වැටුණා. හරිනේ. වැඩේ ගොඩ 6 වැටුණා. දැන් කියනවා 6 වැටීමේ සම්භාවිතාව ගන්න. එතකොට ලැබෙන්න පුළුවන් සියලුම අවුට්කම් ගණන කීයද? 6යි. ඒකෙන් අපි කී සැරයක් මේ ධාතු කැටේ රෝල් කරන්නේ? එක සැරයක්. එතකොට 6 වැටීමේ සම්භාවිතාව වෙනවා කීයද? 6 එකක් කියලා. number of favorable outcome. එම සිද්ධියට අනුකූල ප්‍රතිඵල ගණන මුළු ප්‍රතිඵල ගණනෙන් බෙදීම. හරි. ඔක ගණන් දෙක තුනක් අතර තියෙන්නේ. අපි යමුකෝ ඉස්සරහට. relative frequency definition. සංඛ්‍යාත අර්ථකථනය. When an experiment is conducted times an event occur time as tends to infinity, the relative frequency approach is the probability of A. පරීක්ෂණයක් විශාල වාර ගණනක් සිදු කරන විට සිදු වූ වාර ගණන සහ මුළු වාර ගණන අතර අනුපාතය එහි සම්භාවිතාවට ආසන්න වෙනවා කියලා කියනවා. පරීක්ෂණයක් විශාල වාර ගණනක් සිදු කරන විට සිදු වූ වාර ගණන සහ මුළු වාර ගණන අතර අනුපාතය. හිතන්නකෝ මෙහෙම දෙයක්. මම මොකක්ද කාසියක් උඩ දානවා. කාසියක් 3 සැරයක් උඩ දානවා. හරි. ඒ 3 සැරේම හෙඩ් වැටීමේ සම්භාවිතාව ගන්න කිව්වොත් අපි හිතමු හෙඩ් වැටුණ 2 සැරයක්. හරි. අන්නේ සිදු වාර ගණන හෙඩ් වැටුණු සිදු වාර ගණන 2යිනේ. මුළු වාර ගණන 3යි. ඒ අතර අනුපාතය ඒ කියන්නේ 2 බෙදීම 3 නේද? අන්න සම්භාවිතාවට ආසන්න වෙනවා කියලා කියනවා. සම්භාවිතාව අනිවාර්යෙන් බිඳුවත් එකත් අතර ගයක් වෙන්න ඕන. එහෙම නේද? එහෙම නැත්නම් එක සම්භාවිතාවක් වෙන්න බෑ. 2 බෙදීම 3 කියන්නේ ගත්තොත් 0.7යි ගණන් 6යි 6 ගණන් නේ. ඒ කියන්නේ ඒක මොකද සම්භාවිතාව කියලා ආසන්න සම්භාවිතාවට ආසන්න කියලා කියන්න පුළුවන්.
ඊට පස්සේ ස්වසිද්ධිමය අර්ථකථනය axiomatic definition. In modern mathematics, probability is defined using axiom. විශ්වවිද්‍යාල මට්ටමේ ගණිතයේදී සම්භාවිතාව සිද්ධි මත පදනම්ව ගොඩනැගේ. PA සෑම විටම සම්භාවිතාව ධනයකින් හෝ බිඳුවකි. PS සමාන 1. මුළු සිද්ධි අවකාශයේ සම්භාවිතාව 1යි. If A and B, ඒ කියන්නේ A and B කියන්නේ A ඡේදන B සමානයි PA plus PB. එහෙම නේද? හරියට. ලවුල් මට මතක විදියට මේ P A ඡේදන B වගේ if A and B නේ කියන්නේ S සහ B. sorry A and B කිව්වහම A මේලයනේ. A male is not always true. The general addition rule is PA A ඡේදන B equal PA plus PB minus P A ඡේදන B. මෙන්න P A ඡේදන B independent මොකද්ද පදනම් නෙවෙයි මොකක්ද ඒකට කියන්නේ ශූන්‍ය වුණොත්නේ P ඡේදන B සමාන වෙනවා P මේලය B ට P A මේලය B ට. හරි. Basic theorem is probability. මූලික සම්භාවිතා ප්‍රමේය. Addition rule එකතු කිරීමේ නීතිය. For any two events A and B සෑම සිද්ධි දෙකක් සඳහාම PA මේලය B equal PA plus PB minus P ඡේදන B. If A and B are mutually exclusive බහිස්කාර නම් ඒ කියන්නේ සායක්ත වුණා sorry මොකක්ද ඒකට කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර නම් යම් සිද්ධියක් සිදුවීම අනිත් සිද්ධිය විසින් වළක්වනවා නම් සිද්ධිය මත ඉන්ඩිපෙන්ඩ් වෙනවා නම් ඒ සිද්ධිය B සිද්ධිය මත ඉන්ඩිපෙන්ඩ් වෙනවා නම් අත පදනම් වෙනවා නම් අන්න PA plus PB සමාන PA plus PB සමාන වෙනවා ඉක්වල් වෙනවා P A මේලය B ට. multiplication rule of independent event. සායක්ත සිද්ධි සඳහා ගුණ කිරීමේ නීතිය. Two events are independent if the occurrence of one does not affect the occurrence of the other.
එක් සිද්ධියක් සිදුවීම අනෙක් සිද්ධිය කෙරෙහි කිසිදු බලපෑමක් නොකරන්නේ නම් ඒවා ස්වායක්ත සිද්ධි කියලා හඳුන්වනවා. එක් සිද්ධියක් සිදුවීම අනෙක් සිද්ධිය කෙරෙහි කිසිදු බලපෑමක් ඇති කරන්නේ නැත්නම් ඒවා ස්වායක්ත සිද්ධි කියනවා. ඒ ඡේදන B සමාන වෙනවා PA ගුණ කිරීම PB ට. ඊට පස්සේ complement of the event අනුපූරක සිද්ධි. A complement of event A and ඒකේ අනුපූරක සිද්ධිය is the event that does not occur. ඒ සිද්ධියක් සිදුවීම දැන් මෙහෙම දනු සිද්ධියක් සිදු වෙනවා. දනෝ කාසියක් උඩ දැම්මා. ඒකෙන් හෙඩ් වැටුණා. හෙඩ් වැටීමේ සිද්ධිය සහ හෙඩ් නොවැටීමේ සිද්ධිය සමාන වෙනවා එකට. එහෙනම් ඒ කියන එක හෙඩ් වැටීම නම් එහි අනුපූරකය මොකක්ද? හෙඩ් නොවැටීම. ඒ කියන සිද්ධිය අනුපූරකයක්. එහෙම නැත්නම් සිද්ධියක් වුණොත් ඒ සිද්ධිය නොවීමේ සම්භාවිතාව A dash එහෙම නැත්නම් ඒ අනුපූරකය කියලා හඳුන්වනවා. ඉතින් PA plus PA dash equal 1 PA dash සමානයි 1 කරන PA. වැදගත් පොයින්ට් එකයි. පස්සේ මේක කිසිදු ගැටලු. A bag contain 5 red balls, 3 blue balls and 2 green balls. If one ball is dropped at random, what is the probability that it is a red? රතු පාට බෝලයක් වීමේ බෑග් එකක රතු පාට බෝල් 5ක් සහ නිල් බෝල 3ක් කොළ බෝල 2ක් තියෙනවා. හරිද? එතකොට ඔක්කොම කීයද? බෝල 10යි. බෝල 10න් රතු පාට බෝලයක් වීමේ සම්භාවිතාව කීයද කියලා අහනවා. රතු පාට බෝල 5ක් කියනවා. එහෙනම් 5 බෙදීම 10 equal 1 බෙදීම 2යි. 0.5යි කියලා ගන්න පුළුවන්. මොකක්ද කිව්වේ? ප්‍රතිඵල මෙහෙම ගත්ත සම්භාවිතාව ආසන්න වශයෙන් සමානයි කිව්ව යම් සිද්ධියක් සිදුවීමේ ප්‍රතිඵල ගණන බෙදීම සිදු කළ වාර ගණන එහෙමත් කිව්වා. ඊට පස්සේ සිද්ධිය ඊට කලින් කිව්වා මොකක්ද? සිද්ධියක් වෙන්න නම් number of probable outcome යම් එම සිද්ධියට අනුව ප්‍රතිඵල අනුකූල ප්‍රතිඵල ගණන සහ මුළු ප්‍රතිඵල ගණන අතර අනුපාතය බෙදීම නැත්නම් අනුපාතය මොකද්ද? සම්භාව්‍ය අර්ථකථනයට අනුව සිද්ධියක සම්භාවිතාව කියලා කිව්වා. සම්භාවිතාවක් කියන්නේ එම සිද්ධියට අනුකූල ප්‍රතිඵල ගණන බෙදීම මුළු ප්‍රතිඵල ගණන. හරි නේද? එහෙනම් ඊට පස්සේ කියනවා නිල් පාට නොවීම සඳහා නිල් පාට not blue මෙහෙම ගන්න පුළුවන්. හරිද? නිල් පාට බෝලයක් වීම සම්භාවිතාව කීයද? 10න් 3යි. නේ? දැන් අහන්නේ නොවීමනේ. එහෙම හිතන්නකෝ.
බෝල 10න් 3ක් තියෙනවා මේ නිල් පාට බෝල. එතකොට නිල් පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාව 3 බෙදීම 10. ඕක සහ නිල් පාට බෝලයක් නොවීමේ සම්භාවිතාව අපි ගත්තොත් PA කියලා. ওই දෙකේ එකතුව සමාන වෙනවා කිව්වා එකට. එතකොට PA හොයන්න නම් PA සමාන වෙනවා එකරින 3 බෙදීම 10. ඒක සමාන වෙනවා කීයටද? 7 බෙදීම 10ට. එහෙම නැත්නම් අපිට මේක ලියන්න පුළුවන් 0.7යි කියලා. සම්භාවිතාව 0.7. පැහැදිලි? In a class, 60% of students study IT. 60. 50% studies management and 20% study both. What is the probability that randomly select student studied IT or management? IT or management. නේ? මොකද කියන්නේ? IT කරන කට්ටිය ඉන්නවලු කීයක්ද? 60. මැනේජ්මන්ට් කරන කට්ටිය ඉන්නවලු 50%. ඔය දෙකම කරන කට්ටිය ඉන්නවලු බෝත් 20%. දැන් අහනවා IT සහ මැනේජ්මන්ට් කියන්නේ ඕ කියන්නේ මේලය කියන එක. මං ගත්තොත් මේක A මේක B කියලා. A මේලය B තමයි ඔය අහන්නේ. A මේලය B සමාන වුණා B A plus B B minus B A ඡේදන බීට. එහෙනම් PA සමානයි 60යි percentageයක් තියෙනවා 50යි percentage එක ඊපස්සේ minus 20යි percentage එක. මේ PA ඡේදන B කියන්නේ මෙන්න මේක both එක 20යි 50න් 20ක් ගියාම 30යි 60යි 90යි නේද? 90යි percentage එකක් තියෙනවා. ඒ කියන්නේ 0.9ක සම්භාවිතාවක් තියෙනවා. ඇදලි IT කරන කට්ටිය 0.06යි මැනේජ්මන්ට් කරන අයට 0.05යි. මම කෙලින්ම මේ percentage වලින්ම ගත්තා. දෙකම කරන කට්ටිය 20යි 0.2යි. එහෙනම් අහන්නේ PA මේලය B PA මේලය B සමානයි PA ධන PP minus P ඡේදන PA ඡේදන B. 0.6 ධන 0.5 minus 0.2 පහෙන් දෙක ගියම 3යි 0.90 එහෙම නැත්නම් 90යි percentage එකක් කියලා කියනවා. හරි. A fair coin is tossed 3 times. What is the probability of getting exactly 2 head given that the first toss is a head?
සාධාරණ කාසියක් 3 වරක් උඩ දමනු ලැබේ. පළමු වතාවේදී හිසක් ලැබුණි යයි ගන්නා විට හරියටම හිස් දෙකක් ලැබීමට ඇති සම්භාවිතාව කුමක්ද? සම්භාවිතාව කුමක්ද? කාසිය 3 සැරයක් උඩ දානවනේ. එහෙනම් ලැබෙන්න පුළුවන් ඔක්කොම ප්‍රතිඵල මොනවද? හෙඩ් වැටෙන්න පුළුවන්. හරි. ඊපස්සේ හෙඩ් ටේල් වැටෙන්න පුළුවන්. ආයේ හෙඩ් ටේල් වැටෙන්න පුළුවන්. ඊට පස්සේ ටේල් හෙඩ් ටේල් වැටෙන්න පුළුවන්. ආයේ ටේල් හෙඩ් ටේල් හෙඩ් වැටෙන්න පුළුවන් සහ ටේල් හෙඩ් වැටෙන්න පුළුවන්. ඔය ටිකන එන්න පුළුවන් 3 4 5 6. අහනවා two heads අඩුම තරමේ හෙඩ් දෙකක්වත් ලැබෙන හරියටම හිසවල් දෙකක් ලැබීමට සම්භාවිතාව කුමක්ද කිය. මේක ගන්න පුළුවන් 1 එකක් ගන්න පුළුවන්. හෙඩ් 3ක් කරන එකක් ගන්න පුළුවන්. ටේල් දුම තරම හෙඩ් දෙකක් කියලා කියන්නේ නේද? sorry පෙරදුනා වගේ. given event a first toss is head වැටෙන්න පුළුවන් සම්භාවිතාව sorry මට වැරදුනා 8ක් තියෙනවා. යදමු හෙඩ් හෙඩ් ඒව 3ක් කරන්න පුළුවන් මුලින්. ඊට පස්සේ හෙඩ් වැටුණා, ආයෙත් හෙඩ් වැටුණා, ඊට පස්සේ ටේල් වැටුණා. ඊට පස්සේ හෙඩ් වැටුණා, ටේල් වැටුණා, ආයෙත් ටේල් වැටුණා. හෙඩ් වැටුණා, ටේල් වැටුණා, හෙඩ් වැටුණා. ඊට පස්සේ ටේල් වැටුණා, ටේල් වැටුණා, ටේල් වැටුණා. ටේල් හෙඩ් ටේල් හෙඩ් හෙඩ් I head sorry tail head තුන හතර පහ හත අට දෙකේ තුන කියන්නේ 8. ඔය ටිකනේ එන්නේ. ඔය ටිකෙන් හෙඩ් වැටීමේ සම්භාවිතාව කීයක් තියෙනවද? හෙඩ් දෙකක් අඩුම තරම හෙඩ් දෙකක් වැටීමේ සම්භාවිතාව කීයක් තියෙනවද? හරි. මේ එකක් තියෙනවා, මේ එකක්. මෙතන එකක් තියෙනවා, මේ එකයි. මෙතන එකක් තියෙනවා, 3යි. ආයෙ උඩම හෙඩ් 3ම වැටෙන්න පුළුවන්. ඒකෙන් මුලින් හෙඩ් වැටිලා ඊට පස්සේ ටේල් වැටෙන්න පුළුවන් සම්භාවිත මේ හෙඩ් වැටෙන්න පුළුවන් සම්භාව්‍යතාවය කීයක් තියෙනවද? වෙන නෑනේ.
head 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 tail head tail head head tail head tail tail. number of outcome 4යි. ඒකෙන් head වැටීම head දෙසරයක් වැටෙන්න පුළුවන් outcome 3ක් තියෙනවා. head head tail head tail head tail head head. outcome of or outcome where the first tossed head is ones with exactly 2 heads. Head head tail head tail head. එතකොට අතන දෙක මුළු outcome ගණන 4යි. මුලින් head වැටිලා ආයේ head වැටෙන්න පුළුවන් සම්භාවිතාවය 2යි. එතකොට 4න් 2යි 0.5යි. එක බෙදීම 2යි. මේ 4යි. ඕකෙන් head දෙකේව තියෙනවා කීයක් තියෙනවද? head දෙකේව තියෙනවා මෙන්න head head tail එකයි head tail head එකයි ඊට පස්සේ tail head head. ඕකෙන් මුලින් head වැටෙන්න පුළුවන් ඒවා කීයක් තියෙනවද? දෙකක් තියෙනවනේ. ඒ මොනවද? head head tail එකයි head tail head එක. දැන් ඔක්කොම head වැටෙන්න පුළුවන් සම්භාවිතාවය 1 2 3 4 4ක් තියෙනවා. මුලින් head වැටිලා ඊට පස්සේ ආයෙ head වැටෙන්න පුළුවන් සම්භාවිතාව 2ක් තියෙනවා. දෙකට 1යි 4ට 2යි equal 0.5. පැහැදිලි? නොවිසඳුරු ගැටලු. First, a number is chosen at random for the integer 1 to 20. Find probability that the number is primary number. Second is a multiple of 3. يعني primary එකේ ඉඳලා 20ට තියෙන මේ number අතරින් සංඛ්‍යා අතරින් ප්‍රථමක සංඛ්‍යා සහ ප්‍රථමක සංඛ්‍යා කීයද? 2 3 අවශ්‍ය ආයේ 5 පහන් පස්සේ ප්‍රථමක සංඛ්‍යා කියන්නේ එම සංඛ්‍යාවෙන් සහ විතරක් බෙදෙන සංඛ්‍යාව. කොහොම හරි එන්නේ මම මතක නැහැ හරියට. 2 3 5 7 9 නෑ ඊට පස්සේ 11 ඊට පස්සේ නම 13 15 ආයෙනවා 17. ඔන්න ඔය සංඛ්‍යා ටිකනේ තියෙන්නේ. ඔක්කොම කිය 2 2 3 4 5 6 7 1 8. ඔක්කොම ප්‍රථමක සංඛ්‍යා 1 ඉඳලා 20ට තියෙනවා 8ක්. සංඛ්‍යා කියද 20ක් තියෙනවා. 20 බෙදීම 8 කියන්නේ 4යි. හරි. 4ෙන් බෙදුවත් 8ට 2යි 20ට 5යි. 5 බෙදීම 2 සමාන වෙනවා කීයද? 0.20ට 5 4. 0.4යි. ඊට පස්සේ අහනවා multiple of 3. 3 ගුණාකාර. 3 ගුණාකාර කීයක් වෙනවද? 3 ගුණාකාර වෙනවා 3 6 9
පස්සේ 15 ඊට පස්සේ 18 ඊයක් තියෙනවා 2 2 3 4 5 6 3 18 එහෙනම් 6යි ඔක්කොම ඒවා 20යි ඊයද 3 බෙදීම 10යි සමාන වෙනවා 0.3ට උත්තරය 0.3යි. පැහැදිලි. Professor Jackson records show that 80% of the student need work in math, 70 need work in English, and 55 need work in both areas. Other even need maths and need English mutual increase. අන්නෝන වශයෙන් බහිස්කාර වෙනෝද කියලා. බහිස්කාර සිද්ධිද compute the probability that a student need math or need English. කිසිවෙකුට ගණිතය හෝ ඉංග්‍රීසි අවශ්‍ය වීමේ සම්භාවිතාව සැ. බහිස්කාර සිද්ධි දෙකක් නම් මොකක්ද කිව්වේ? PA ඡේදන P equal වෙනවා PA plus PA ගුණ කිරීම PB විට. එහෙම එකක් කිව්වනේ. P ඡේදන B P ලියන්නේ හරිද? සමාන වෙනවා A ගුණ කිරීම B ට P එන්න ඕන හරිද මෙතනට? හරි. PA කියලා ගත්තොත් maths කියන එක x සමානයි A equal වෙනවා කීයක් තිබ්බද? maths වලට 80යි ඉංග්‍රීසි වලට 70යි දෙකම 55යි. මං ඉංග්‍රීසි කියන එක ගන්නවා B විදියට. එතකොට ඒක එනවා 70ද 80යි 70යි 55යි. එතන 80 වෙන්න ඕන. අසුවයි ඇත්තෑවයි ඔය දෙකම ඒ ඡේදන B සමාන වෙනවා 55ට අන්ටේජයක් හරි. දැන් කියන්න පුළුවන් PA ගුණ කිරීම PB සමාන වෙනවා කීයද? 0.8 ගුණ කිරීම 0.7 කීයද උත්තරේ එන්නේ? එනවා 0.8 Telegram Malaysia ni. Pindah desa ada guna kirim pindah desa ada
එනවා 0.5යි 6ක් කියලා. එතකොට PA ඡේදන B PA ඡේදන B එනවා PA ඡේදන B එනවා 55යි 0.5 මෙතන එනවා 0.5යි 5ක් කියලා. එතකොට 0.5යි 5යි 0.5යි 6යි අසමාන වෙන්නේ. එහෙනම් මේ දෙක අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර වෙන්නේ නැහැ. අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර වෙන්නේ නැහැ. ඒ ඡේදන අහනවා මේක අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර නොවේ කියලා ලියන්න පුළුවන්. ඒ ඡේදන B අහනවා. ඒ ඡේදන B සමාන වෙනවා PA plus PB minus PA ඡේදන Bට. sorry ඡේදන Bට. එහෙනම් PA කියනවා 0.8යි plus 0.7යි minus 0.5යි 5 කරනවා කීයද 0.8 එකතු කිරීම 0.7 minus 0.5 0.9යි 5ක් කියලා උත්තර එනවා 0.9යි 5ක් කියලා. නේද? ඊට පස්සේ two pair dice roll simultaneously event A is the sum of the number is 8. එකතුව 8ක් වෙනවා. Event B is the number of the both die are the same. number ද සමාන. Events A and B statically independent. Prove your answer mathematically. ධාතු කැට දෙකක් එකවර පෙරළුන බේ. ඒ සිද්ධිය එකතුව 8 වීම වන අතර B සිද්ධිය ධාතු කැට දෙක හිම එකම අගයක් ලැබීම වේ. මෙම A සහ B සිද්ධි ස්වායක්ත වේද? යන්නේ අර වගේ A ඡේදන B සමානයි PA ගුණ කිරීම PB වගේ එකක්. ගණිතමය වශයෙන් ඔප්පු කරන්න ඒක PA ඡේදන B සමානයි PA ගුණ කිරීම PB කියලා ඔප්පු කරා නම් ඕක වැඩේ හරියනවා. බලමු කොහොමද කරන්නේ කියලා. හරි. මොකද කිව්වේ? සාධනාධකර එකවර පෙරළුන බෑ. ඒ සිද්ධිය එකතු 8ක් වීම සහ එකතු 8ක් වෙන්න පුළුවන් සිද්ධි මොනවද? එකතු 8ක් වෙන්න කලින් මුළු සිද්ධි ගාන කීයද? මුළු සිද්ධි ගාන පළවෙනි ධාතු කැටේ ප්‍රතිඵල 6ක් තියෙනවා. දෙවෙනි ධාතු කැටේ ප්‍රතිඵල 6ක් තියෙනවා. නේ? මුළු සිද්ධි ගණන මෙන්න මේක එනවා. ගුණ කිරීමෙන් එනවා 36යි කියලා. හරි නේද? මුළු සිද්ධි ගණන 36යි. ඊට පස්සේ එකතු 8ක් වෙන්න නම් මොනවද? 4 වෙන්න පුළුවන්. 4 8යිනේ. ඊට පස්සේ 6යි 2. ඊට පස්සේ තව මොනවද? 5යි 3.
නේ 5යි 3යි 8යි. ඊට පස්සේ ආයෙ දෙන්න පුළුවන් 2යි 6යි 8යි. ආයෙ 3යි 5යි 8යි. නේද? තවමද? එච්චරයිනේ. ඉන්න පුළුවන්. තව නෑනේ. 4යි 4 දෙනවා. 2 6යි 2යි පුළුවන්. 5යි 3යි පුළුවන්. ආයෙ 2යි 6යි පුළුවන්. 3යි 5යි පුළුවන්. එතකොට 8 එකතු 8ක් වෙන්න පුළුවන් සම්භාවිතාවකද මුළු ගණන 36යි. ඒකෙන් වෙන්න පුළුවන් 8 ලැබීමේ එකතුව ලැබීමේ සම්භාවිතාව කීයද? 5යි. 36න් 5යි. හරි නේද? ඒක හරි. දැන් තියෙනවා වන අතර B සිද්ධිය ධාතු කැට දෙකෙහිම එකම අගයක් ලැබීම. ධාතු කැට දෙකෙහිම එකම අගයක් ලැබීම. ධාතු කැට දෙකෙහිම එකම අගයක් ලැබීම නම් ස්වායක්ත වේ. ධාතු කැට දෙකෙහිම එකම අගයක් ලැබෙන්න මොකද්ද? එක වෙන්න පුළුවන්. ආයේ 2 2 3 3 4 4 5 5 6 6 කීයක් තියෙනවද? 3යි 3යි 6. 36න් 6 නේ. 36න් 6. දැන් ධාතු කැටේ 8 දැන් එකතු 8ක් සහ 4 එකම අගය ලැබිලා එකතු 8ක් වෙන්න පුළුවන් සම්භාවිතාව කීයක් තියෙනවද? මෙන්න 4න් 4 සහ 4න් 4 විතරයිනේ එකතු වෙන්නේ. ඒ කියන්නේ 36න් 1යි නේ. ඒ කියන්නේ A ඡේදන B සමාන වෙනවා 36න් 1ට. හරි. A සමාන වෙනවා නම් P කියලා. P A ඡේදන B සමාන වෙනවා 36න් 1යි. PA සමාන වෙනවා 5 බෙදීම 36යි. PB කීයද? 36න් 6යි කියන්නේ 36න් 6යි. සායක්ත වෙනවා කියන ඔප්පු කරන්න බෑ. සායක්ත වෙන්නේ නැහැ. සායක්ත වෙනවා නම් මේ දෙක 36න් 5 ගුණ කිරීම 36න් 6 සමාන වෙනවා 36න් 1ට. එන්න පුළුවන්ද? බලමු. 5 බෙදීම 36 ගුණ කිරීම 6ට 1යි 36ට කීයද? 6ට 1යි 36ට 6යි. 6න් 1යි කියන්නේ 6න් 1යි කියන්නේ 0.1යි 4යි 40ට 5යි නෙමෙයි 6යි 36යි 6යි 36යි කීයද? 4යි 6 ගණක් වෙන්නේ 0.02යි 2යි 3යි එකක් කියමුකෝ. යසන්නෙත් 0.2
බිංදුවයි දෙකයි තුනයි එක. හරි. එක බෙදීම 36 කියන එක එනවා. 0.2.7යි එහෙනම් මේ දෙක සායක්ත වෙන්නේ නැහැ. බලමු මේක මං හදපු විදිය හරිද කියලා. දන්නේ මං හදපු විදිය හරි. තුනයි දෙකයි පහයි 36න් 5යි එන්න පුළුවන් 6න් 1යි ඡේදන B 36න් 1යි හරිනේ. එතකොට මේ දෙක 216 බෙදීම 5යි 216 බෙදීම 5 සමාන වෙන්නේ නැහැ 36න් එකට. එහෙනම් events A and B are not statically independent. සායක්ත වෙන්නේ නැහැ කියලා කියන්නේ. නේද? පැහැදිලි. මේ වගේ තව ගණන් ටිකක් හදන්න. එහෙනම් ඉතින් අදට අපි නවතිනවා. See you soon.